good morning යාළුවනේ. ඔන්න වෙලාව දැන් 5යි. නැගිට වෙලාව තමයි වීඩියෝ එක ගත්තේ. ඔන්න අද ඉරිදා දවසක්. බලන්නකෝ මේ වීඩියෝ එක කොහොමද කියලා. මේක වෙලාව යන්නේ නැතිලා තියෙන්නේ. මේක මාරු කරලා බැලුවා වෙන හිතක් දාලා ඒක යන්නේ නැහැ. ඔන්න මේ තියෙන යාළුවනේ ඇක්ටේරියා පැලයක්. මේක අපේ ලොකු ඇක්ටේරියා ගහක් තියෙනවා. එකෙන් ආපු පැලයක් තිබුණා. ඒක මම පෝච්චියකට දැම්මා. පෝච්චියක් කියන්නේ මේක කිරිහට්ටියක්. කිරිහට්ටියෙන් පළවෙනි දාලා දැන් වලක හිටවන්න ඕනේ කපලා. එහෙම නැත්නම් අපිට මේක පෝච්චියක උනත් හිටවන්න පුළුවන්. දැකලා තියෙනවා මේ වගේව පෝච්චිවල හිටවලා තියෙනවා. ඔන්න යාළුවනේ නමිනම් තියෙනවා. නමිනම් හිට ගන්න පුළුවන්. අද නම් චුට්ටක් මදි වගේ පාට වෙලා මේක නම් පාට වෙලා කඩා ගන්න ඕන එකත්. මේ තියෙන රත්මල් බේත් රත්මල් කියන්නේ මේව තමයි. කොළ කැපුවා. කොළ කපලා දාන්න ඕනේ. කොළ කපලා නම් වීඩියෝ එකට ගන්න බැහැ නෝ. කොළ කපලා තියෙන්නේ. ඔන්න පෙන්ගෙන් දාපු රෙදි ටික හොදන්න තමයි හදන්නේ. මේ දවස් ටිකේම වැස්සා. නමුත් අද නම් වහින්නේ නැහැ. හොදපු රෙදි වේලුනේ නැහැ. වැලවල වනලා තිබුණේ. දැන් එළිය වැලට දැම්මා. මේ ටිකත් හොදලා දෙන්න හොද ගන්නවා. මොකද අද වහින්නේ නැති පාට චුට්ටක් අවුව තියෙනවා. ගොඩාක්ම අවුව නැහැ. චුට්ටක් අවුව රබාගේ තියෙනවා. පවනේ හරි වේලෙනවා. දෙන්න රෙදි ටික හොදලා වනා ගන්නයි හදන්නේ. ශ්‍රීජිවල් ඉවරයි. ඉතින් ගොඩක් හොදලා තියෙන්නේ. ඔනේ යාළුවනේ අපේ අම්මා දර දාන තැන මෙන්න කුණු කට්ටුවක් ඉන්නවා. කුණු කට්ටුවේ කෙටේ ආවල්ලා ඉතින් අපි ගිහින් දැම්මා. අල්ලගන්න බොහොම අමාරු වුණා. බෝතලයකට දාලා තමයි ගිහින් දාලා ආවේ. ඔන්න දැන් හොදපු රෙදි ටික චුට්ටක් වතුර වෙයිලා වගේ තියෙන නිසා අනිත් පැත්තට දැම්මා. හොඳ ටිකට තියෙනවා ළමයි. නෙළුම් ගොටුකොළ මෙන්න මේ ගොටුකොළක් තියෙනවා. මේකට කියන්නේ නෙළුම් ගොටුකොළ කියලා. මේවත් කනවා ඒ වුණාට ඒක නිකන් අමුතු බුලත් රහක් වගේ එනවා සම්බොල හෙද. මේකට මම ආස නැහැ. අර ගොටුකොළ එක නම් හරිම රසයි. කෝපි ඉදිලා තියෙනවා. කෝපි කඩන්න ඕනේ. දැන් කෝපි කඩලා මේ ගන්නවා අමුවිනොත් ගන්න වේල්ලත් ගන්නවා. දැන් මම මේ කෝපි ටික කඩන්න ඕන. තව මේ ගස් දෙක තුනක් තියෙනවා. ඒ ගස් දෙක තුනේම කෝපි කඩන්න ඕන. මේ ගහෙත් කෝපි තියෙනවා. අස්සෙන් ඉතින් රිංගල කඩන්න ඕනේ. මේ ගහේ නම් ඉදිලා මදි තාම. ටික ටික අතරින් පතර ඉදිච්ච ඒවා තියෙනවා. කඩන්න ඕනේ ඉතින්. අන්න කෝපි ටිකත් කඩාගත්තා. මගේ YouTube channel එක subscribe කරලා නැති යාළුවෝ ඉන්නවා නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා යාළුවනේ. සම්පෝෂ කන්න යන්නේ. ඔන්න පරණ ගිනාපු සම්පෝෂ පැකට් එකේ ටිකක් ඉතුරු වෙලා තිබ්බා. ඒ ටිකත් දැම්මා. අලුත් එකකින් ටිකකුත් දාලා තමයි අද සම්පෝෂ හදන්නේ. සම්පෝෂකලයකුත් එක්ක තේ කහට ටිකකුත් ඔන්න බිව්වා. හරිම රසයි. මම අඩිම ආසයි සම්පෝෂ කරන්න. එහෙනම් යාළුවනේ ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි. බයි බයි.